Hi everyone, welcome back to my channel. අද වීඩියෝ එක මම අරගෙන ඉන්නේ කුරුණෑගල ඉඳලා. මගේ වීඩියෝස් අදම බලන කෙනෙක් නම් මම දිල්රු. මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙනම වීඩියෝ එකට යමු. අද මම ඉන්නේ මගේ අක්කගේ ගෙදර. මේ ඉන්නේ බ්‍රයන්. අද මම ඔයගොල්ලන්ට අරගෙන ඉන්නේ cooking and traveling වීඩියෝ එකක්. මම මෙහෙට ආව වෙලේ ඉඳන් බ්‍රයන්ගේ වැඩේ මගේ පස්සෙන්ම ඉන්න එක තමයි. ඔය දැන් මගේ ළඟට වෙලා එයා ඉන්නේ එයාගේ ඔළුව අත ගන්න කියලා. මම අක්කලා ගෙදර ඉඳන් ගේන පළවෙනි vlog එක තමයි මේක. මං හිතනවා ඔයගොල්ලොත් ඒ වීඩියෝ එකට ආස වෙයි කියලා. මොකද අපේ අක්කගේ ලස්සන මල් වත්තක් තියෙනවා. ඒකේ ලස්සන දර්ශන ටිකක් මම ඔයගොල්ලන්ට අරගෙන එනවා. සොරි අක්කගේ කිව්වට අක්කගේ නෙමේ මේ මල්වත්ත. මේ මල්වත්තේ අයිතිකාරයා තමයි අපේ අයියා. එයා තමයි ලස්සනට මේ මල්වත්ත මේන්ටේන් කරගෙන යන්නේ. වැඩි නම් කන්න බෑ මං හිතන්නේ අඟුල්. ඔය මදි නම් මේකෙන් අරගෙන කන්න.
යන්ද බත් එකේ ගහන්න එපා අපහු මේකට දාදී. ඔන්නේ ඉන්නේ මගේ අක්කා. එයා හදලා තිබුණා රසම රස ලුණු දෙහි එකක්. බණ්ඩි අම්මා කෙනෙකුට. ඒ ලුණු දෙහි එකේ කොච්චිත් දාලා තමයි හදලා තිබුණේ. ඉතින් මට ඒක දැක්කහම බත් චුට්ටක් කන්න ආස හිතුණා. ඉතින් මං ඒ වෙලෙම බත් ටිකක් අරගෙන ලුණු දෙහි ටිකත් එක්ක කෑවා. අම්මා වගේම තමයි ඉතින් අක්කත්. එයාටත් ඕනේ හැම වෙලේම මොන හරි මට කන්න දීලා මගේ බඩ පුරවන්න. මෙන්න ආයෙමත් මට රයිස් එකක් ගෙනත් දුන්නා කන්න. අම්මගෙන් පස්සේ මාව බලාගන්න ඉන්න අනිත් අම්මා තමයි ඒ මගේ දෙවෙනි අම්මා. අයියත් ඒ වගේම තමයි මට හරිම ආදරෙයි. මගේ හැම ප්‍රශ්නකදීම හැම දෙයකදීම ඒ දෙන්නම මාත් එක්කම ඉන්නවා. ජීවිතේ සතුටුම අවස්ථාවලදී වගේම ජීවිතේ දුක්විතම අවස්ථාවලදීත් අපේ ජීවිතේ අපිත් එක්ක ඉන්නේ අපේ ළඟින්ම ඉන්න අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන්. මම අක්කලා ගෙදර දුවගෙන ඉන්න තව විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි වැව් මාළු කන්න. මම මෙහි ආව ගමන්ම අයියා වැව් මාළු අරගෙන එනවා. ඔන්න මේ තියෙන්නේ අපි හැමෝම දන්න රන්තාලිය වැව. ඇතුගල් පුරවරයට එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම රන්තාලිය වැව දන්නවා ඇති. කුරුණෑගල කිව්වම අපේ මතකයට එන්නේ රන්තාලිය වැවයි ඇතුගල පන්සලයි. ඔන්න මම දැන් හදන්න යන්නේ වැව් මාළු මිරිසට. මේ තියෙන්නේ අවශ්‍ය ද්‍රව්‍ය. අපි මේකට රතු ලුණු දාලා තමයි හදාගන්නේ. හැමදාම මගේ රෙසිපි හදන්නේ. අද අක්කගේ රෙසිපි එකකට අනුව තමයි වැව් මාළු කරි එක හදන්නේ. ඇත්තටම මේ විදිහට මේ කරි එක හදලා හරිම රසයි. බත් කන්න පුළුවන් ඕනේ තරම්. ඔගොල්ලෝ try කරලා බලලා මට කියන්නකෝ. මුලින්ම ඉතින් මේ කරි එකට අවශ්‍ය කරන රතු ලුණු, අවු මිරිස්, රම්පේ කරපිංචා ටික කපාගෙන අපි පැත්තකින් තියාගන්න ඕනේ. ඒ වගේම මේකට ගම්මිරිස් කුඩු පාවිච්චි කරනවා නම් එවෙලි කොටාගත්ත ගම්මිරිස් කුඩු පාවිච්චි කරන්න. එතකොට හොඳ රසයක් එනවා. ඒ වගේම කරි එක හොඳ සැරට තියෙනවා. අපි තව මේකට එකතු කරගන්නවා ගොරකා, සුදු ලුණු, කුරුඳු පොතු කෑල්ලකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි ඇතුලියක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ඒකට රම්පේ කරපිංචා, රතු ලුණු, අවු මිරිස්, උළු හාල් එකතු කරගෙන හොඳින් තෙලෙන් ටෙම්පරාදු කරගන්න. ඒ වගේම මිරිස් කුඩුත් එකතු කරගන්න. මාළු එකට වැදගත් 3-5 ලුණු එකතු කරගන්නවා. මට කියන්න අමතක වුණා. කුරුඳු පොතු කෑල්ලක් වගේම එනසාල් කරාඹු නැටි ටිකකුත් එකතු කරගන්න ඕනේ මේ මිශ්‍රණයට. එතකොට තමයි මේ මාළු කරි එකට හොඳ රසයක් වගේම සුවඳක් එන්නේ. ඊළඟට අපි කොටාගත්ත මිශ්‍රණය තෙල් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ වතුර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්නවා. ඊළඟට හොද්ද හොඳින් රත් වුණාට පස්සේ මාළු කෑලි ටික පරිස්සමට මේ විදිහට එකින් එක එකතු කරගන්නවා.
ඔන්න මේ කරි එක හරිම රස පාටට තියෙනවා. රස පාටට වගේම රසටත් තිබුණා. ඒකටම මම හදාගත්තා පොල් සම්බෝලයක්. මම කියනවට ඕගොල්ලෝ මේ විදිහට මාළු කරි එකක් හදලා පොල් සම්බෝලත් එක්ක කාලා බලන්න හරිම රසයි. අදට මම vlog එක මෙතනින් නතර කරනවා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඕගොල්ලන්ව හම්බ වෙන්න ඉන්නම්. ඕගොල්ලන්ට සුබ දවසක්.